අයිබෝන් සුබ දවසක් රෝහිත් ඉන්වෙස්ටිං YouTube channel එකට ආව ගොඩක් ආදරෙන් පිළිගන්නවදත්. ඉතින් මේ වීඩියෝ එකේදී මම කතා කරනවා අපේ කලින් වීඩියෝ එකකදී ප්‍රශ්නයක් අහපු එකට තමයි අපි වීඩියෝස් කිහිපයක් කරේ. නමුත් මේ වීඩියෝ එකේදී මම ඇඩිෂනලි මේ ප්‍රශ්නෙට තව දේවල් කිහිපයක් එකතු කරනවා. මම ආපු ඒ ප්‍රශ්නේ මතක් කරන්නම්. ස්ක්‍රිප් ඩිවිඩන්ඩ් ගැන තමයි ඇහුවේ. ස්ක්‍රිප් ඩිවිඩන්ඩ් ගණනය කරද්දී ලාභාංශ ඉපයුමට නැත්නම් ඩිවිඩන්ඩ් යීල්ඩ් එකට ඒක ගන්නවද? ඒ වගේම ස්ක්‍රිප් ඩිවිඩන්ඩ් එකෙන් පස්සේ net asset value එකට මොකක්ද වෙන්නේ? ඒක අඩු වෙනවද වගේ දේවල් ටිකක් ගැන තමයි අපි කතා කරේ. හරි මේ වීඩියෝස් දෙක අනිවාර්යයෙන්ම බලන්න. ඒ වගේ පොඩ්ඩක් views අඩුවෙන් තමයි ගිහිල්ලා තියෙන්නේ. නමුත් මේ වීඩියෝස් දෙකත් අනිවාර්යයෙන්ම බලන්න. මම හේතුව ඇයි කියලා දැන් පැහැදිලි කරන්නම්. ඉතින් මගේ ටෙක්නිකල් ඇනලිසිස් වීඩියෝස් කිහිපයක් මම කරලා තියෙනවා. ඒ වගේ සමහර වෙලාවට views 30000 40000 වගේ මට්ටමකට ගිහිල්ලා තියෙනවා. නමුත් මම මේ ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් කරපු ඒවා ගොඩක් ඒවා බලලා නැහැ ගොඩක් අය. ඉතින් මෙතන තමයි ඇත්තටම වැදගත්ම knowledge එක තියෙන්නේ. ගොඩක් අය publicly මේ වගේ YouTube ඇතුලේ කතා කරන්න නැති knowledge එකක් මම ඔයාලට මේ වීඩියෝස් වල ඇතුලේ අරගෙන අවිල්ලා තියෙනවා. මොකද ඔයා මේවා බැලුවොත් තමයි ඔයා ඉන්වෙස්ටර් කෙනෙක් වෙන්නේ. නැත්නම් ඔයා ට්‍රේඩර් කෙනෙක් විතරයි නිකන් ටෙක්නිකල් ටූල් එකක් පාවිච්චි කරන්න දාන ට්‍රේඩර් කෙනෙක් විතරයි. ඉතින් ඔයා ඉන්වෙස්ටර් කියන කැරක්ටර් එක බිල්ඩ් වෙන්නේ ඔයා රියල් ඉන්වෙස්ටර් කෙනෙක් වෙන්නේ ඔයා මේ ටික බලලා ඒ ඔයාගේ ෆවුන්ඩේෂන් එක හොඳට දාගත්තොත් විතරයි. ඒක නිසා මතක් කරනවා මේ තියෙන අනිත් වීඩියෝස් ටිකත් නැවත නැවත බලන්න. මොකද එකපාරක් බැලුවට සමහර වෙලාවට අපිට මේ දේවල් තේරෙන්නේ නැහැ. කිහිප වතාවක් බලද්දි තමයි මෙතනින් මෙන්න මේ පොයින්ට් එක අපිට ගන්න පුළුවන් කියන එක ඔළුවට යන්නේ. එහෙනම් මතක් කරනවා ආරාධනා කරනවා හැම එකක්ම බලන්න බලලා ඔයාලට තියෙන ප්‍රශ්න ගැටලු මේ වගේ අතුලින්ම කමෙන්ට් කරන්න. එතකොට ඔයාලට තියෙන ප්‍රශ්න නොමිලේම විසඳ ගන්න අවස්ථාවක් තියෙනවා. නේ එහෙම නැත්නම් අපි කෝසස් වලට එන්න සිද්ධ වෙනවා. ඉතින් ඔන්න කෝසස් වලට එන්න නැතුව ඔයාලට නොමිලේම ඉගෙන ගන්න හැකියාව තියෙනවා. මේ වගේ අතුලේ කමෙන්ට් කරලා ඔයාලට තියෙන ප්‍රශ්න මේ විදිහට ඉදිරිපත් කරොත් අපිට ඒ වෙනුවෙන් වීඩියෝස් කරන්න පුළුවන්. මොකද නැත්නම් අපි දන්නේ නැහැ අපිට අවශ්‍ය දේ තමයි අපි වීඩියෝස් ඉදිරියට දෙන්නේ. ඉතින් ඔයාලගෙම ප්‍රශ්න එනවා නම් අපිට පුළුවන් ඒ වෙනුවෙන් වීඩියෝ ඉදිරිපත් කරන්න. හරි. මම අද මේ වීඩියෝ එකෙන් කතා කරනවා කෑෂ් ඩිවිඩන්ඩ් සහ ස්ක්‍රිප් ඩිවිඩන්ඩ් කියන වර්ග දෙක ගැනම කතා කරනවා සහ ඒ ඩිවිඩන්ඩ්ස් වලින් කොටසක මිලට වැඩි බලපෑමක් කරන්නේ කවුද කියන එක ගැන මම මේ වීඩියෝ එකේදී කතා කරනවා. ඉතින් ඔයා සමහර විට හිතාගෙන නැති මෙන්න මේක කියලා උත්තරේ. හරි ඔයා දන්න උත්තරේ කමෙන්ට් කරන්න. කමෙන්ට් කරලා මේ වීඩියෝ එකත් අන්තිම වෙනකම් බලන්න. ඔයා හිතන්නේ නැති දෙයක් සමහර විට වේවි. ඒක නිසා මේක අනිවාර්යයෙන්ම බලන්න. අන්තිම තප්පරය වෙනකම් තියෙන ප්‍රශ්න ගැටලු කමෙන්ට් කරන්න. අපි බලමු වීඩියෝ එකට ගිහිල්ලා මොකක්ද අද මේ කතා කරන දේ කියලා. ඉතින් මේක ගැන කතා කරන්න කලින් අපි බලන්න ඕන කෑෂ් ඩිවිඩන්ඩ් එකක්. මුලින්ම කෑෂ් ඩිවිඩන්ඩ් ගැන කතා කරමු. අපි බලමු කෑෂ් ඩිවිඩන්ඩ් එකක් කොහොමද සමාගමක් දෙන්නේ කියලා. ඉතින් ඒකට අපිට සිද්ධ වෙනවා ෆයිනෑන්ෂල් රිපෝට් එකක් ඩවුන්ලෝඩ් කරගන්න. මම SoftLogic Life Insurance PLC කියන සමාගම මෙතෙන්දි තෝරගන්නවා. ඉතින් මේක buy sell recommendation එකක් නෙවෙයි. educational purposely only විතරයි අපි මේ කම්පැනි තෝරගන්නේ. අපිට මොකක් හරි කම්පැනි එකක් තෝරගන්න වෙන නිසා. හරි. ඉතින් මම quarterly report එකක් download කරගන්නවා. latest report එක. අපි එකකින් ගිහිල්ලා බලමු කම්පැනි එකක් කොහොමද cash dividend එකක් දෙන්නේ කියලා. හරිද? එතකොට අපිට ඒකෙදී අනිවාර්යයෙන්ම බලන්න සිද්ධ වෙනවා කම්පැනි එකේ financial position එක. ඒ කියන්නේ මූල්‍ය තත්ත්ව වාර්තාව අපිට අධ්‍යයනය කරන්න සිද්ධ වෙනවා. හරි. බලමු අපි මේක ටිකක් zoom කරගන්න පුළුවන්ද කියලා. හරි. zoom කරගත්තාම ඔයාලට පේනවා ඇති කම්පැනි එකේ තියෙනවා asset. එතකොට මේ තියෙන්නේ SoftLogic Life Insurance PLC statement of financial position. එතකොට මූල්‍ය තත්ත්ව වාර්තාව තමයි තියෙන්නේ. ඒක 12/31කට දීලා තියෙනවා 2023. ඒ වගේම 2024 12/31කට දීලා තියෙනවා. ඒ කියන්නේ අවුරුදු දෙකේ ඒ තිබ්බ තත්ත්වයන් දෙක දීලා තියෙනවා. හරි. එතකොට මේකේ asset තියෙනවා. ඉතින් asset වලට intangible asset, property and plant ඒ වගේ financial investment, loans to life insurance policy holders මේ වගේ asset වර්ග කිහිපයක් තියෙනවා. ඒ වගේම අන්තිමටම තියෙනවා cash and cash equivalent කියලා. මුදල් සහ මුදල් වලට සමාන දේ. දැන් අපි දන්නවා අපි මුදල් කිව්වහම කාසි හා නෝට්ටු මුදල් වෙනවා. ඒ වගේම check books ගත්තාම ඒවත් මුදල් වෙනවා. ඒ වගේම තව සමහර විට මුදල් වලට සමාන අපි හිතමු ක්‍රෙඩිට් කාඩ් වගේ දේවල් ඒ වගේ මොනවා හරි එහෙම තියෙනවා නම් සේවිංස් මොනවා හරි කාඩ් මොනවා හරි තියෙනවා නම් අන්න ඒ වගේ දේවලුත් මුදල් සමාන දෑ කියන ඒවට යටතට ගන්නවා. එතකොට මෙන්න මුදල් තියෙනවා කොච්චරක්ද අපි මෙතන ගන්නේ රුපියල් බිලියන වලින් නැත්නම් මිලියන වලින් අපි කතා කරමු මිලියන 1869ක් තියෙනවා. බිලියන වලින් ගත්තොත් බිලියන 1.8ක් තියෙනවා. එතකොට දැන් සමාගමක් සාමාන්‍යයෙන් කෑෂ් ඩිවිඩන්ඩ් එකක් දෙද්දි මොකක්ද කරන්නේ? Taman ළඟ තියෙන මුදල් වලින් තමයි කෑෂ් ඩිවිඩන්ඩ් එක දෙන්න වෙන්නේ. මුදල් වලින්. හරි. ඉතින් මේ මුදල් වලින් දෙනකොට දැන් මේ මුදල් තියෙන ඒවා තියෙන්නේ දිනදා ව්‍යාපාර කටයුතු කරන්න. මුදල් වලින්ම නෙමෙයි. එතකොට කෑෂ් ඩිවිඩන්ඩ් එකක් දෙන්න වෙන්නේ අපිට යන්න වෙනවා මෙන්න මේ රිසර්වර්ස් වලට. ගොඩක් වෙලාවට කම්පැනි එකක්
ඩිවිඩන්ඩ් එකක් ගෙවන්නේ රිටේන් earnings වලින්. මොකද්ද මේ රිටේන් earnings කියලා කියන්නේ? රිටේන් earnings කියලා කියන්නේ රඳවාගත් ලාභ කියන එක. ඒ කියන්නේ කම්පැනි එකක් අවුරුද්ද ගානේ උපයන ලාභ වලින් ව්‍යාපාරයේ ඇතුලේ රඳව ගන්න කොටස තමයි රිටේන් earnings කියලා කියන්නේ. සාමාන්‍යයෙන් රිටේන් earnings කියලා කියන්නේ ගිය වර්ෂයේ ලාභයෙන් රඳවාගත් ප්‍රමාණය. නමුත් සමහර කම්පැනි මේක මාරු කරනවා ඊට පස්සේ රිසර්වස් වලට, ඒ කියන්නේ සංචිත වලට මාරු කරනවා. නමුත් මේ කම්පැනි එක අපිට පේනවා රිටේන් earnings වලම ඇතුලේ මේක තියාගෙන ඉඳලා තියෙනවා කියන එක. රිටේන් earnings ඇතුළේම මේක තියාගෙන ඉඳලා තියෙනවා. ඒ කියන්නේ රිසර්වස් වලට මාරු කරලා නැහැ. රිටේන් earnings වලින්ම අවුරුදු ගානක ලාභය මේක ඇතුලේ තියාගෙන ඉඳලා තියෙනවා කියලා පේනවා. හරි. එහෙනම් මෙන්න මේකෙන් තමයි ගොඩක් වෙලාවට දැන් ඇත්තටම ලොකු අපි හිතමු බිලියන 2ක විතර ලාභාංශයක් කෑෂ් ඩිවිඩන්ඩ් එකක් ගෙවන්න සිද්ධ වුණොත් ගෙවා ගන්න බෑ. තියෙන කෑෂ් වලින් ගෙවුවොත් සල්ලි නැහැ ඇති. එහෙනම් රිටේන් earnings වලින් තමයි ගෙවන්න සිද්ධ වෙන්නේ. මෙන්න මෙතනින් තමයි එහෙනම් ගෙවන්නේ. එහෙනම් අපිට කෑෂ් ඩිවිඩන්ඩ් එකක් දුන්නද නැද්ද කියන එක මෙතන තියෙන වෙනස් වීම මතත් ගණනය කරගන්න හැකියාව තියෙනවා. අපිට ඒක equity changes වලින් බලා ගන්න පුළුවන්. මම එකක් පෙන්නනවා නම් equity changes වලින් බලා ගන්න පුළුවන්. හරි. ඉතින් අපිට changes in equity කියන එකේදී බලා ගන්න පුළුවන් මේ equity එකට වෙනස් වුණේ කොහොමද? stated capital එක වෙනස් වෙලා තියෙනවද? reserves වෙනස් වෙලා තියෙනවද? ඒ වගේම other reserves මොන හරි වෙනස් වෙලා තියෙනවද? retain earnings වෙනස් වෙලා තියෙනවද කියලා. එතන මේ retain earnings වෙනස් වෙලා තියෙන විදිය තමයි අපිට මෙතන පෙන්නන්නේ. gainers මෙතන වෙනස් වෙලා තියෙනවා. remeasurements වලින් වෙන්න අඩුවීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම ඩිවිඩන්ඩ් ගෙවලා තියෙනවා 2022 ඩිවිඩන්ඩ් ගෙවපු එකක් මේකේ පෙන්නලා තියෙනවා. ඒ වගේම අපිට ඊට අමතරව රීමෙෂර්මන්ට් ආයෙත් බලා ගන්න පුළුවන් ඊළඟ ෆයිනෑන්ෂල් ඉයර් එකේ 2023 දී. ඊට පස්සේ 23 දී නැවත ඩිවිඩන්ඩ්ස් ගෙවලා තියෙනවා අන බිලියන 1.4ක. ඒ වගේම ඉන්ටර්ම් ඩිවිඩන්ඩ් එකක් ගෙවලා තියෙනවා තව 2024 දී බිලියන 1.4ක සමානාගයක්. ඒ වගේම repurchase of shares අපි දන්නවා Soflogic Life වල repurchase of shares බිලියන 6ක repurchase එකක් සිද්ධ වුණා. ඉතින් මම මේක ගැනත් වීඩියෝ එකක් කරන්නම්. ඒක ගැන වීඩියෝ එකක් ඕනද කියලා මේ අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් කරන්න. ඒකත් එක්ක වෙච්ච බලපෑම ගැන අපි ඩීප්ලි අපිට කතා කරන්න පුළුවන් repurchase එක ගැන. හරි. ඔන්න repurchase එකනොත් බිලියන 6ක් අඩු වෙලා තියෙනවා. එහෙනම් මෙන්න මේ විදිහට තමයි return earnings වලට යම් වෙනස් වීමක් සිද්ධ වුණේ. එහෙනම් අපිට dividends ගෙවලා තියෙනවද නැද්ද කියන එක ඒක කොතනින්ද ගෙවලා තියෙන්නේ කියන එක ගැන අයිඩියා එකක් ගන්න පුළුවන් මේ changes in equity කියන එක ඇනලිසිස් කරාට පස්සේ. හරි. එතකොට දැන් අපි කතා කරමින් ආවේ financial position එකට අනුව එහෙනම් මෙන්න මෙතනින් තමයි ගෙවලා තියෙන්නේ. එහෙනම් මේ 13 සහ අගයක් තිබ්බ එක මේ ගන්නට අඩු වෙලා තියෙන්නේ මේ dividends ගෙවුවට පස්සේ. එතකොට අපිට තේරෙනවා මෙතන අඩු වුණාට පස්සේ මොකද්ද වෙන්නේ? දැන් ඔන්න කිහිපයක් නිසා repurchase එක නිසා dividends ගෙවපු නිසා මේක අඩු වෙලා තියෙනවා. එහෙනම් මේ අඩුවීම මත මොකක්ද උනේ? අඩුවීම මත net asset value per share එක අඩු වෙලා තියෙනවා. net asset value per share එක අඩු වෙලා තියෙනවා. හරි. මේකට තව හේතු තියෙනවා. repurchase එකත් මේකට හේතු වෙලා තියෙනවා. නමුත් අපි මේ බලපෑම අඩු කරලා අපි හිතමු dividends විතරක් ගෙවුවා කියන එක අපි කතා කරන්නේ dividends විතරක් නිසා. එහෙනම් dividends ගෙවුවට පස්සේ මොකද්ද වෙන්නේ? මෙන්න මේ reserves නැත්නම් retain earnings අඩු වෙන නිසා මොකද්ද වෙන්නේ? ඒක වැඩි number of shares ප්‍රමාණයකින් බෙදෙනවා. දැන් මම ඒක මේ විදිහට පෙන්නන්නම්. අපි බලමු PowerPoint එකක් අරගෙන මේක ගැන පොඩ්ඩක් කතා කරන්න. හරි. හරි, මම තව සරල උදාහරණයක් දෙන්නම්. දැන් මෙහෙම හිතන්න. අපි හිතමු කම්පැනි එකක ඇසෙට් තියෙනවා රුපියල් ලක්ෂ 2ක්. හරි. ඊට පස්සේ ඇසෙට් තියෙනවා ලක්ෂ 2ක්. ඊට වගේම liabilities තියෙනවා, වගකීම් තියෙනවා ලක්ෂයක්. ඒ වගේම equity එක තියෙනවා. එහෙනම් අපිට පැහැදිලි equity එක ලක්ෂයක් කියලා. හරි. එහෙනම් මෙන්න මේ ලක්ෂය එහෙනම් අපි දන්නවා asset වලින් liabilities අඩු කරාම තමයි equity එක එන්නේ. ඉතින් අපි equity එක මෙතන ලියාගත්ත නිසා අපිට ඒක ආය අමුතුවෙන් කැල් කරන්න දෙයක් නැහැ. හරි. එහෙනම් ඔන්න අපි ලක්ෂයක් තියෙනවා. අපි හිතමු shares තියෙනවා කියලා 10000ක්. මේ company එකේ number of shares අපි හිතමු 10000ක් තියෙනවා කියලා. හරි. එහෙනම් company එක තීරණය කරනවා cash වලින් රුපියල් අපි හිතමු රුපියල් 50000ක dividends දෙන්න කියලා. අපි එහෙම නිකන් උපකල්පනය කරමු මේක ගණනය කරගන්න. හරි. අපි දැනට තියෙන net asset value එක කැල් කරලා බලමු. අපි net asset value per share අපිට කැල් කරගන්න පුළුවන් NAVPS. කොහොමද අපි කැල් කරන්නේ? මෙන්න equity එක ගන්නවා ලක්ෂයයි. අපි ඒක බෙදනවා
number of shares වලින් මේ වෙන්නේ shares number of shares වලින් බෙදුවට පස්සේ අපිට හොයාගන්න පුළුවන් මෙන්න මේ වගේ අගයක්. හරි. එහෙනම් ඔන්න net asset value per share කීයද? රුපියල් 10 කියලා අගයක් අපිට එනවා. හරි. අපි හිතමු මෙයා සමාගම තීරණය කරනවා රුපියල් 20000ක අපි 20000 කියලා ගමු 20000ක මොනවද දෙන්නේ? cash dividend එකක් දෙනවා. හරි. එහෙනම් asset වලින් අඩු වෙනවා මොකද? සල්ලි එළියට යනවා නැත්නම් retain earnings වලින් මුදල් එළියට යන නිසා. හරි. අපි අඩු කිරීම වරහන් ඇතුලේ දා ගන්නවා. ඔන්න 20000ක් අඩු වෙනවා. හරි. ඉතින් ඒ 20000 අඩු වෙන්නේ retain earnings වලින් නිසා මොකද්ද වෙන්නේ? මෙතනනුත් 20000ක් අඩු වෙනවා. හරි. එහෙනම් දැන් අපිට අලුත් තත්ත්වය බලා ගන්න පුළුවන්. අලුත් තත්ත්වය equity 80000යි liabilities ලක්ෂයයි. ඒ වගේම එහෙනම් මේ දෙකේ එකතුව තමයි asset බවට පත් වෙන්නේ 1,80,000ක් කියලා අපිට පැහැදිලි වෙනවා. ඉතින් මම මිලියන හැම හොඳට බලන්න නැත්නම් ක්ලියර් වෙන එකක් නැහැ. හරි. එහෙනම් ඊට පස්සේ අපිට දැන් අලුතෙන් තියෙන තත්ත්වයට දෙන net asset value එක හොයන්න පුළුවන්. දැන් net asset value එක කීයද? 80000යි. shares ගණන වෙනස් වුණේ නැහැ. shares ගණන 10000ම තමයි. අපි යන්නේ shares ගණනින් මේක බෙදනවා. හරි. එහෙනම් දැන් අපිට හොයාගන්න පුළුවන් මොකක්ද උනේ කියලා. ඔන්න දැන් රුපියල් 8ක් කියලා අපිට එනවා. එහෙනම් උකට දැන් පැහැදිලි වෙන්න ඕන මම මේ කතා කරපු පළවෙනි දේ cash dividend එකක් නිසා net asset value එක මොකක්ද වෙන්නේ? අඩු වෙනවා. හරිද? net asset value එක අඩු වෙනවා. ඔන්නකො තමයි සරලවම කතන්දරේ මම මේක පැහැදිලි කරලා ඔයාලට මේ උදාහරණයක් එක දුන්නා. එහෙනම් ඔයා බලන්න ඕන කම්පැනි එකක financial report එකක් අධ්‍යයනය කරද්දී ඒ කම්පැනි එක අපේ announcement වලින් බලන්න පුළුවන් recently මොන කාලයන් වලදීද cash dividend දීලා තියෙන්නේ. ඒ වගේම ඒකෙන් පස්සේ එන financial reports අපිට download කරගන්න පුළුවන් financial වල quarterly reports අන dividend announcement එක ආපු කාලය සහ financial report එක ආපු කාලය සංසන්දනය කරලා අපිට net asset value එකේ අඩුවීම ගැන අදහසක් ගන්න පුළුවන්. හරි. එතකොට දැන් ඔන්න පැහැදිලිව වාට තේරෙනවා net asset value එක අඩු වෙනවා කියලා. හරි. මේකත් එක්කම මම කතා කරනවා මේ net asset value එක අඩු වෙනවා. හරි. ඒ වගේම කොහොමද කොටසක stock එකේ price එක හැසිරෙන්නේ? එක ගැනත් අපි කතා කරනවා. දැන් අපි දන්නවා net dividend announcement එකක් ආපු ගමන් සාමාන්‍ය වෙළඳපොළ තත්ත්වයක් යටතේ මොකද්ද වෙන්නේ? අපි හිතමු මේ කම්පැනි එක dividend එකක් ගෙවනවා කියලා රුපියල් අපි හිතමු මේ කම්පැනි එකේ share price එක රුපියල් 10යි. හරිද? share price එක රුපියල් 10යි. හරි. අපි හිතමු රුපියලක dividend එකක් ගෙවන්න මෙයාලා බලාපොරොත්තු වෙනවා. එහෙනම් කීයක් තියෙනවද? අපි dividend yield එක කැල් කරගන්නවා රුපියල බෙදීම 10 market price එක. මෙන්න dividend එක මෙන්න market price එක. එහෙනම් අපිට තේරෙනවා 110ක dividend yield එකක් තියෙනවා කියලා. හරි. ඉතින් එහෙනම් මොකද්ද වෙන්නේ? ගොඩක් වෙලාවට මේ share price එක අපි chart එකක් ඇඳගමු මේ විදිහට. අපි හිතමු දැන් රුපියල් මේක ඔන්න ඔය වගේ 10 මට්ටමේ තියෙන්නේ. හරි. එහෙනම් මොකද්ද මේ dividend එක ආපු ගමන් මොකද්ද වෙන්නේ? 10%කින් විතර නැත්නම් 8%කින් 9%කින් විතර මේක ඉහළ යන්න ලොකු අවස්ථාවක් තියෙනවා. මොකද මේ dividend එක ගන්න හොඳ dividend yield එකක් තියෙනවා. එහෙනම් මේක ගන්න ගොඩක් අය පෙළඹෙනවා. ඒක නිසා මොකද්ද වෙන්නේ? 10ට තිබ්බ stock එක ගොඩක් වෙලාවට 10 සත 60 70 අපි 80 කියලා ගමු. 10 සත 80 වගේ level එකකට නැත්නම් 11ට ආසන්න අගයකට මේක ගමන් කරනවා. හරි. ඊට පස්සේ අපි දන්නවා XD date එක. XD date එකෙන් පස්සේ මොකද්ද වෙන්නේ? නැවතත් ඔන්න අපි තුන් මේක තමයි XD date එක කියලා. XD date එක දවසේ නැවතත් අර තිබ්බ මිලට සමාන අගයකට එනවා. තිබ්බ මිලට සමාන අගයකට එනවා. අපි දැකලා තියෙනවා මේ වගේ අවස්ථා වුණ තරම්. හරිද? තිබ්බ මිලට සමාන අගයකට එනවා. හරි. හැබැයි මේකට වඩා බලපෑමක් සිද්ධ වෙන්න ඕන. මොකද වෙන්නේ? මේකට වඩා බලපෑමක් සිද්ධ වෙන්න ඕන හරිනම්. ඇයි? net asset value එක මේ දැන් අපි දැන් මෙතන මේ price එක උඩ යන්නේ dividend එක නිසා. ඒ වගේම price එක ඒ තිබ්බ අගයට සාමාන්‍යයෙන් වැටෙනවා. හැබැයි ඊට වඩා වැඩි ප්‍රමාණයක් වැටෙන්න ඕන. හරිනම්. තියරි එකට අනුව නම් වැටෙන්න ඕන. හේතුව තමයි net asset value එක dividend එකේ ප්‍රමාණයෙන් අඩු වෙන නිසා. net asset value එක dividend එකේ ප්‍රමාණයෙන් අඩු වෙන නිසා වැටෙන්න ඕන. හරිනේ. අපි ඒකට මෙතන 20000ක් කියලා ගත්තේ 20000 10000න් බෙදුවාම අපිට බලා ගන්න පුළුවන් එයාලා dividend කීයක් දුන්නද කියලා. ඔන්න 20000ක් තමයි dividend සම්පූර්ණ දෙන්න එයාලා තීරණය කරේ. ඒතකොට shares තියෙනවා 10000ක්. එහෙනම් එක share එකකට රුපියල් 2 ගානේ dividend එකක් දෙන්න යාලා plan කරලා තියෙනවා. එහෙනම් පැහැදිලි ඒ අගයෙන්ම මොකක්ද උනේ? මෙතනත් රුපියල් 2යි. ඒ වගේම මෙතන අඩුවීමත් රුපියල් 2යි. එහෙනම් හරිනම් මේක අඩු වෙන්න ඕන රුපියල් 8ක් දක්වා. රුපියල් 8ක් දක්වා අඩු වෙන්න ඕන. share price එක අඩු වෙන්න ඕන. හැබැයි ලංකාවේ market එකේ එහෙම වෙන්නේ නැහැ. පැහැදිලිවම එහෙම වෙන්නේ නැහැ.
කියන්නේ වෙන සාධක නැත්නම් මාකට් එක ඩවුන් ට්‍රෙන්ඩ් එකකට ගිහිලා නැත්නම් ගොඩක් වෙලාවට 8කටම අඩු වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට 9කින් නැත්නම් තිබ්බ මිලටම වගේ සාමාන්‍යයෙන් ප්‍රයිස් එක ඇඩ්ජස්ට් වෙනවා. ඒක ගැන මම පස්සේ කතා කරන්නම් ඇයි එහෙම වෙන්නේ කියන එක ගැන. දැනට ඔළුවේ තියාගන්න මෙන්න කෑෂ් ඩිවිඩන්ඩ් එකක් නිසා net asset value එක අඩුවීමකට ලක් වෙනවා කියන එක හොඳට ඔළුවට ගන්න. හරි. අපි මේ කතා කරේ කෑෂ් ඩිවිඩන්ඩ් සම්බන්ධව අපි ස්ක්‍රිප් ඩිවිඩන්ඩ් ගැන කලින් වීඩියෝ එකේදී කතා කරා. ඒක නිසා තමයි මම කිව්වේ කලින් වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න කියලා. කලින් වීඩියෝ එකේදී අපි කතා කරා ස්ක්‍රිප් ඩිවිඩන්ඩ් නිසා net asset value එක අඩු වෙන්නේ නැහැ කියලා. ඒකට හේතුව මම තව පොඩ්ඩක් පැහැදිලි කරන්නම් මේ වීඩියෝ එක ඇතුළේ. ඒකට හේතුව තමයි ස්ක්‍රිප් ඩිවිඩන්ඩ් වලදී නැත්නම් බෝනස් ෂෙයාර්ස් වලදී මුදල් එළියට යාමක් සිද්ධ වෙන්නේ නැහැ. මුදල් එළියට යන්නේ නැතුව මොකද කරන්නේ? ඒ තියෙන සල්ලි බේස් කරගෙන තමයි නැවත කොටස් නිකුත් කිරීමක් නොමිලේ කොටස් ලබා දීමක් ආයෝජකයන්ට කරන්නේ. එහෙනම් අපි ඒක නැවත මෙන්න මේ ෆයිනෑන්ෂල් රිපෝට් එකෙන් යම් තරමකට තේරුම් ගත්තොත් මෙන්න මේක බේස් කරගෙන මොකද්ද කරන්නේ? මේක බේස් කරගෙන ෂෙයාර්ස් නිකුත් කිරීමක් කරනවා. එතකොට මොකද වෙන්නේ? මෙතන තියෙන මුදල් ටික රිටේන් earnings විදියට තියෙන මුදල් ටික මෙන්න මෙතෙන්ට යන්න හැකියාවක් තියෙනවා. කොතෙන්ද යන්නේ? ස්ටේරඩ් කැපිටල් එකට. ස්ටේරඩ් කැපිටල් එකට යන්න හැකියාවක් තියෙනවා. මොකද මෙතනම තමයි මාරු වීම සිද්ධ වෙන්නේ. එතකොට ඒක ටෝටල් එකට කිසිම වෙනසක් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. මෙතන තියෙන අගය මාරු වෙනවා මෙතෙන්ට. නමුත් කෑෂ් අඩුවීමක් හෝ කෑෂ් එළියට යාමක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද මුදල් වලින් ගෙවන්නේ නැති නිසා. හරි එහෙනම් ඒකත් ඔළුවේ තියාගන්න. ඒක නිසා ස්ක්‍රිප් ඩිවිඩන්ඩ් වලදී මුදල් අඩුවීමක් සිද්ධ වෙන්නේ නැහැ. හරි? ස්ක්‍රිප් වලදී මුදල් අඩුවීමක් සිද්ධ වෙන්නේ නැහැ. හරි. නමුත් එතන අපි කලින් වීඩියෝ එකේදී කතා කරා මොකද්ද වෙනවා කියලා කිව්වේ එතනදී net asset value එක diluted effect එකකට එනවා. නැත්නම් dilution effect එකකට එනවා කියලා අපි කතා කරා. මොකක්ද වෙන්නේ? දැන් මම එතෙන්දී නැවත මතක් කරොත් එතෙන්දී වෙන්නේ number of shares ප්‍රමාණය වැඩි වෙනවා. shares ගණන වැඩි වෙනවා. හිතවොත් එයාලා තව shares 500ක් නිකුත් කරනවා කියලා අන net asset value එක කලින් අපි බෙදුවේ 10000න්. එහෙනම් දැන් බෙදන්න වෙන්නේ අපිට අපි තුමු තව 1000කින් වැඩි කරා කියලා. එහෙනම් 11000කින් තමයි ඔන්න අපිට දැන් අලුතෙන් number of shares බෙදන්න වෙන්නේ. එහෙනම් කලින් තිබ්බ ලක්ෂය බෙදුවේ 10000න් ස්ක්‍රිප් ඩිවිඩන්ඩ් එකකදී දැන් අලුතෙන් එම ලක්ෂයම බෙදනවා අලුත් shares ප්‍රමාණයෙන් 11000න්. හරි? අපි දන්නවා මේක බෙදුවහම එනවා රුපියල් 10ක් කියලා net asset value එක. මේක බෙදුවහම අපි ගණනය කරලා බලමු කැල් එක අරගෙන මොකද්ද වෙන්නේ කියලා. ලක්ෂය බෙදන්න ඕන 11000න්. හරි? ඒතර 9 සත 9ක්. අපි 9ක් කියලා ගමු මේකට. 9ක්. හරි. එහෙනම් මොකද්ද ඔයාලට පැහැදිලිව පේනවා? එතෙන්දිත් net asset value එක අඩු වෙනවා. එතෙන්දිත් net asset value per share එක අඩු වෙනවා. හැබැයි net asset value එක අඩු වෙන්නේ නැහැ. මම මේක වෙනම කලර් එකකින් පෙන්නන්නම්. net asset value එක අර වගේ අඩු වෙන්නේ නැහැ. ඉස්සෙල්ලා net asset value එක මොකද්ද සිද්ධ වුනේ? අපි ඒක ආයෙ බලමු. net asset value එක ඉස්සෙල්ලා ලක්ෂයක් තිබ්බ එක 80000ට වෙනකන් අඩු වුණා cash dividend එකක් දීපු නිසා. හරි? හැබැයි මෙතන net asset value එක ලක්ෂයයි. scrip dividend එකේ දෙන්න කලින් ඒ වගේම scrip dividend එක දුන්නට පස්සෙත් මේක ලක්ෂයම තමයි වෙනස් වීමක් සිද්ධ වුනේ නැහැ. එකම වෙනස සිද්ධ වුනේ කලින් තිබ්බ shares ප්‍රමාණයට වඩා වැඩි shares ප්‍රමාණයක් දැන් මාකට් එක ඇතුලේ තියෙනවා. සහ කම්පැනි එක ඇතුලේ තියෙනවා. ඒක නිසා මොකද වුනේ? රුපියල් 10ට තිබ්බ net asset value එක value per share එක කොටසක සුද්ධවත්කම් අගය යම් ප්‍රමාණයකට අඩු වුණා. නමුත් ව්‍යාපාරයේ සුද්ධවත්කම් අගය ව්‍යාපාරයේ තනි ඒකකයක් විදිහට ගත්තාම සුද්ධවත්කම් අගය කිසිම වෙනසක් සිද්ධ වුණේ නැහැ. එහෙනම් මෙන්න මේක හරියට පැහැදිලිව තේරුම් ගන්න. එහෙනම් ස්ක්‍රිප් ඩිවිඩන්ඩ් එකකදී ඇත්තටම මේ ෂෙයා ප්‍රයිස් එක අඩු වෙන්න හේතුවක් නැහැ. මොකද කම්පැනි එකට සමස්තයක් විදිහට ගත්තාම කම්පැනි එකට නෙගටිව් බලපෑමක් නැහැ. හැබැයි අපි අර දකින net asset value per share කියන එක නේද? මෙන්න මේ ෆයිනෑන්ෂල් රිපෝට් එකේ දකින මෙන්න මේ net asset value per share කියන එක යම් තරමකට අඩු වෙලා තමයි අපිට පෙන්වන්නේ. ඒ වෙන්නේ ඒ කලින් තියෙන ඉක්විටි එකම තමයි නැවත වතාවක් වැඩි shares ප්‍රමාණයකින් බෙදන්නේ. හැබැයි මේක ආයෝජකයෝ මේක හරියට නොදැන හිටියොත් එයාලා ස්ක්‍රිප් ඩිවිඩන්ඩ් වලට බය වෙලා සමහරලාට විකුණන්න පුළුවන්. net asset value එක අඩු වෙලා. ඒක විතරයි දකින්නේ. net asset value එක වැඩි නම් හොඳයි. අඩු වෙනම් අන්න අඩු වෙච්ච හේතුවක් එයාලා දන්නේ නැහැ. මොකක්ද කියලා දන්නේ නැහැ. ඒ නිසා මේ knowledge එක හරි වැදගත්. මාකට් එක ගැන ස්ටඩි කරන කෙනෙක්ට මේවා අනිවාර්යයෙන්ම බලන්න රෙකමන්ඩ් කරන්න ෂෙයා කරන්න. හරි.
නමුත් ලංකාවේ ඇතුලේ අපි කතා කරද්දී මොකද්ද වෙන්නේ ඇත්තටම? කෑෂ් ඩිවිඩන්ඩ් එකකදී අපි බැලුවොත් කෑෂ් ඩිවිඩන්ඩ් එකකදී මිල කියන එක උඩට යනවා. ඊට පස්සේ XD එකේදී නැවතේ තිබ්බ මිලටම එනවා. ඔන්න ඕක තමයි සාමාන්‍යයෙන් කෑෂ් ඩිවිඩන්ඩ් එකකදී වෙන්නේ. ස්ක්‍රිප් ඩිවිඩන්ඩ් එකකදී මොකක්ද වෙන්නේ? මේ ලංකාවේ සිටුේෂන් එක මම කතා කරන්නේ ලංකාවේ තියෙන සිටුේෂන් එක. හරිද? ලංකාවේ සිටුේෂන් එක. කෑෂ් ඩිවිඩන්ඩ් එකකදී මිල ඉහළ යනවා. තියෙන මිල අපි 10 කියලා ගමු. උඩට යනවා. ආය නැවත XD එකේදී මිල පහත වැටීමක් සිද්ධ වෙනවා. හරි? මිල පහත වැටි. ගොඩක් වෙලාවට දිනම මිල පහත වැටීමක් සිද්ධ වෙනවා වෙන ইনফෝමේෂන් එකක් නැති වුණොත්. වෙන ইনফෝමේෂන් එකක් තිබුණොත් සමහරවිට මිල උඩට යන්න පුළුවන්. නමුත් සාමාන්‍ය දිනයකදී මේක පහත වැටෙනවා. ස්ක්‍රිප් ඩිවිඩන්ඩ් එකකදී මොකක්ද වෙන්නේ? ස්ක්‍රිප් ඩිවිඩන්ඩ් එනකොට ෂෙයා ප්‍රයිස් එක යම් ප්‍රමාණයකට උඩට යනවා. කෑෂ් ඩිවිඩන්ඩ් එකක් තරම් උඩට යන්නේ නැහැ. මේ තරම් උඩට යන්නේ නැහැ. නමුත් ඊට පස්සේ XD එකේදී expired dividend date එකේදී මොකද්ද වෙන්නේ? මිල හිතන්නේ නැති තරම් ප්‍රමාණයකට පහත වැටීමකට ලක් වෙනවා. අපි 10 කියලා ගමු. 10.50ට වගේ ඉහළට යනවා. මෙතෙන්දී නැවත 8කට 9කට අපි 9 කියලා ගමු. 9 වගේ ප්‍රයිස් එකකට පහළ වැටෙනවා. ඇයි මෙහෙම වෙන්නේ? දැන් අපි කිව්වා හරිනම් පහළ වැටෙන්න ඕන කෑෂ් ඩිවිඩන්ඩ් එකකදී. හරිනම් වැටෙන්න ඕන. මොකද net asset value එක net asset value per share එක සහ කම්පැනි එක විදිහට ගත්තාම net asset value එක කියන දෙකම අඩුවීමකට ලක් වෙනවා. හැබැයි ස්ක්‍රිප් ඩිවිඩන්ඩ් එකකදී net asset value එක වෙනස් වෙන්නේ නැහැ. හැබැයි net asset value per share කියන එක අඩුවීමකට ලක් වෙනවා. හරිනේ? ඒතකොට වැඩි බලපෑමක් තියෙන්නේ මේකේ. මේකේ මේ දෙකම අඩු වෙනවා. මේකේ එකයි අඩු වෙන්නේ. වැඩි බලපෑමක් තියෙන කෙනා හරිනම් අඩු වෙන්න ඕන. ගොඩාක් අඩු වෙන්න ඕන. නමුත් ඒක අඩු වෙන්නේ නැහැ. ඊට වඩා මේක අඩු වෙනවා. ඉතින් මෙන්න මේක අඩු වෙන්න බලපාන ප්‍රධානම දේ තමයි අපි අර කලින් වීඩියෝ එකක් කතා කරලා ඇති. මම ඒකේ link එකක් දාන්නම් demand supply theory එක කියලා. හරි? ඉතින් මොකද්ද වෙන්නේ? කොටස් වෙළඳ පොළ ඇතුලේ තියෙන කොටස් සංඛ්‍යාවේ වැඩිවීමක් සිද්ධ වෙනවා. ස්ක්‍රිප් ඩිවිඩන්ඩ් එකක් ඇතුලේ. නේ? මෙන්න දැනට තියෙන demand supply එක, මේක demand එක, මේක supply එක, මෙන්න දැනට මේ තීරණය වෙලා තියෙන මිල. ස්ක්‍රිප් ඩිවිඩන්ඩ් එකක් නිසා මොකද්ද වෙන්නේ? අලුත් සැපයුමක් එනවා. අලුත් කොටස් ප්‍රමාණයක් මාකට් එකට එනවා. අන්න කලින් තිබ්බ කොටස් ප්‍රමාණය 10000යි. දැන් තියෙනවා 11000. අන්න මේ 11000 මාකට් එකේ සෙල් වෙන්න පටන් ගත්තාම මොකද්ද වෙන්නේ? අර 10ට තිබ්බ මිල රුපියල් 8කට වගේ ප්‍රයිස් එකකට අඩු වෙන්න පුළුවන්. සහ ස්ක්‍රිප් ඩිවිඩන්ඩ් හම්බෙන ෂෙයා හෝල්ඩර්ස්ලා ඒව මුදල් බවට පත් කරගන්න ගියාම මේක මාකට් එකකින් විකුණලා තමයි මුදල් බවට පත් කරන්න සිද්ධ වෙන්නේ. ඒක නිසා අනවශ්‍ය විදියට සෙලින් ප්‍රෙෂර් එකක් මාකට් එකේ ඇති වෙන්න පුළුවන්. తాවකාලිකව. අනාගතයේදී ඉහළ යන්න පුළුවන්. නමුත් తాවකාලිකව මෙන්න මේ තත්ත්වය උදා වෙන්න පුළුවන්. හරි? එහෙනම් ඔන්න ලංකාවේ වැඩ කරන විදිය ගැන තමයි මම කතා කරේ. හැබැයි වෙන්න ඕන මේකේ අනිත් පැත්ත ස්ක්‍රිප් ඩිවිඩන්ඩ් එකක් නිසා හරිනම් ෂෙයා එක පොසිටිව් වෙන්න ඕන සහ මොකද පොසිටිව් වෙන තව රීසන් කිහිපයක් තියෙනවා. එකක් තමයි ව්‍යාපාරයේ සල්ලි එළියට දෙන්නේ නැතුව තමන්ගේ සල්ලි ඇතුලේ තියාගෙන ආයෝජකයන්ට ප්‍රතිලාභයක් ගෙවනවා. මේක නිසා ආයතනයට පුළුවන් වෙනවා තමන් මේ ඉතුරු කරගත්ත සල්ලි නැවත වතාවක් රීඉන්වෙස්ට් කරන්න කම්පැනි එක ඇතුලේ. ඒ වගේම ලික්විඩිටි එකේ ප්‍රශ්න එනවා නම් වර්කින් කැපිටල් එකේ ප්‍රශ්න එනවා නම් ඒවට හොඳින් සාර්ථකව මුහුණ දෙන්න මේක නිසා හැකියාව ලැබෙනවා. ඒක නිසා දැන් ඒක රටින් රටට වෙනස් වෙන්න පුළුවන්. මිනිස්සු කොහොමද ආයෝජකයෝ කොහොමද කම්පැනි ගැන දකින්නේ? ලංකාවේ මිනිස්සු දකින්නේ කෑෂ් ඩිවිඩන්ඩ් එක දුන්න ඒක එළියට ගත්ත එච්චරයි. හැබැයි සාමාන්‍යයෙන් කම්පැනි එකක growth එකක් ගැන හිතනවා නම් ව්‍යාපාරයක් ඇතුලේ මුදල් තියෙන තරමට හොඳයි. ඒව හොඳට යුටිලයිස් කරනවා නම් ඒව යූස් කරනවා නම් ව්‍යාපාරයට වැඩි growth එකකට යන්න හැකියාව ලැබෙනවා. ඉතින් ස්ක්‍රිප් ඩිවිඩන්ඩ් කියන මෙතඩ් එක ඇතුලේ ඒක හොඳටම කරන්න අවස්ථාව තියෙනවා. හැබැයි ස්ක්‍රිප් ඩිවිඩන්ඩ් එකක් ඊට වඩා ගොඩක් පහළ තැනකට ලංකාවේ වැටලා තියෙනවා. හේතුව මේක නිසා ඇති වෙන සෙලින් ප්‍රෙෂර් එක නැත්නම් ක්වොන්ටිටි එකේ වැඩිවීම නිසා මිල අපි හිතන්නේ නැති විදියට යම් තරමකට කෑෂ් ඩිවිඩන්ඩ් එකකට වඩා ස්ක්‍රිප් ඩිවිඩන්ඩ් එකකදී පහළ වැටෙන්න අවස්ථාව තියෙනවා. ඉතින් මම හිතනවා ඔයාලට මේක පැහැදිලි වෙන්නේ නැති මම මේ කිව්ව කතාව කියලා. තවදුරටත් මේක ගැන කිව්වොත් සමහර වෙලාවට ඉන්වෙස්ටර්ස්ලා හිතන්න පුළුවන් මේ ස්ක්‍රිප් ඩිවිඩන්ඩ් සමාගමක් දෙන්නේ ඇයි කියලා. දැන් කෑෂ් ඩිවිඩන්ඩ් එකක් දෙනකොට හිතනවා ව්‍යාපාරයට කෑෂ් තියනවා කියලා. හැබැයි ස්ක්‍රිප් ඩිවිඩන්ඩ් එකක් දෙද්දි හිතන්න පුළුවන් ව්‍යාපාරය ඇතුලේ සල්ලි නැති නිසා තමයි මේ බෝනස් ෂෙයාර්ස් විදියට දෙන්නේ. ස්ක්‍රිප් ඩිවිඩන්ඩ් විදියට දෙන්නේ. ඉතින් ඒක අපි කන්ෆර්ම් කරගන්න අපි යන්න ඕන රිසර්වර්ස් වලට යන්න ඕන, රිටේන් එarnings වලට earnings බලන්න ඕන, සහ කෑෂ් amount එක බලන්න ඕන, සහ කෑෂ් flow එක අපිට ස්ටඩි කරලා ඒක තහවුරු කරගන්න පුළුවන්. එහෙම නැතුව අපි හිතන්න හොඳ නැහැ මේ ස්ක්‍රිප් ඩිවිඩන්ඩ් දෙන්නේ ව්‍යාපාරය ඇතුලේ සල්ලි එහෙම නැත්නම් මනි නැති නිසා කියලා අපි වැරදි උපකල්පනයකට එන්න හොඳ නැහැ.
මෙන්න මේකත් එක හේතුවක් වෙන්න පුළුවන් ස්ක්‍රිප් ඩිවිඩන්ඩ් නිසා මේ මාකට් එක පහළ වැටෙන. අපි ඔකට කියනවා මාකට් සෙන්ටිමන්ට් කියලා. හරිනේ? එහෙනම් ඒක අපි තහවුරු කරගන්න එක ගොඩක් වැදගත්. හරි? ඒ වගේම තමයි මේ value එක dilution වෙනවා. දැන් ස්ක්‍රිප් ඩිවිඩන්ඩ් එකකදී මොකද්ද සිද්ධ වුනේ? net asset value per share එක අඩු වුණා. ඒ කියන්නේ එතෙන්දි වෙන්නේ value එක dilution වෙන එක. ඒ කියන්නේ කොටස් අතර බෙදීමකට ලක් වුණා. කොටස් අතර බෙදීමකට ලක් වුණා. අන්න මේ බෙදීමට ලක් වෙන එකටත් සමහර ආයෝජකයෝ අකමැත්තක් දක්වන්න පුළුවන්. මොකද Tamanට තියෙන ඕනර්ෂිප් එක කම්පැනි එක ඇතුලේ තියෙන percentage එක යම් වෙනස් වීමකට ලක් වෙන්න පුළුවන්. හැබැයි මේක දෙන්නේ proportion එකක් මත නිසා හැම වෙනස් වීමකට ලක් වෙන්නේ නැහැ. නමුත් අර තිබ්බ Tamanගේ share එකට තිබ්බ value එකේ අඩුවීමකට ලක් වෙන නිසා net asset value එක අඩුවීමකට ලක් වෙන නිසා මෙන්න යම් selling pressure එකක් panic selling market එකේ ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි cash dividend එකක් ඇතුලේ cash dividend එකකින් මුදල් ලැබුණට පස්සේ මේ මුදල් නැවත market එකට එනවා ගොඩක් වෙලාවට. reinvest කරනවා. ඒ මුදල් වියදම් කරන්නේ නැහැ ගොඩක් වෙලාවට investors-ලා. නැවත CDS එකට top up කරගෙන shares ගන්න පෙළඹෙනවා. ඒක නිසා මේ share price එක යම් තැනක උඩ මට්ටමක රැඳිලා තියෙනවා. cash dividend එකකදී. හැබැයි scrip dividend එකකදී ලැබෙන scrip dividend නැත්නම් bonus shares මොකද කරන්නේ? සල්ලි අවශ්‍යතාවයක් ඇති වුණොත් market එකේ sell කරනවා. sell කරලා තමයි සල්ලි ගන්න වෙන්නේ. අන්න ඒක නිසා යම් selling pressure එකක් market එකට එන්න පුළුවන්. මම නිතර කතා කරන්නේ හින්න එක මේ cash dividend සහ scrip dividend අතර තියෙන වෙනස සහ එකෙන් කොටසක මිලට වෙන්න පුළුවන් දේ ගැන තමයි කතා කරන්නේ. ඒ වගේම අපි ලංකාවේ ඉන්න ඉන්වෙස්ටර්ස්ලාගේ සයිකොලොජි එක ගැන බැලුවොත් ලංකාවේ ගොඩක් ඉන්වෙස්ටර්ස්ලා මුදල් ලැබෙනවට කැමතියි. කෑෂ් බෙනිෆිට් එකක් ලැබෙනවට කැමතියි අර ෂෙයාර්ස් වලට වඩා. ඒක නිසාත් ගොඩක් වෙලාවට කෑෂ් ඩිවිඩන්ඩ් එකකදී ෂෙයාර් ප්‍රයිස් එක ස්ථාවර වෙනවා. පහළ වැටලා යම් ප්‍රමාණයකට. හැබැයි ස්ක්‍රිප් ඩිවිඩන්ඩ් එකකදී මුදල් ලැබෙන්නේ නැති නිසා ඒකට ගොඩක් අය අකමැති වෙලා ෂෙයාර්ස් සෙල් කරන්න පුළුවන්. අන්න මේක නිසා යම් selling pressure එකක් market එක ඇති වෙන්න පුළුවන්. හරි. ඒ වගේම තමයි ලංකාවේ market එක මේ demand supply එකත් එක්ක ගොඩාක් sensitive. ඒක තමයි මම ඔයාලට වැදගත්ම වීඩියෝ එකක් කියලා මේ වීඩියෝ එක කරේ. අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න. demand supply එකත් එක්ක sensitive. ඒකින්ද supply එක වැඩි වෙනකොට scrip dividend වලදී cash dividend එකකට වඩා මිල පහළ යාමේ වැඩි බලපෑමක් මේකට ඇති වෙන්න පුළුවන්. හරිනේ. එතකොට මේ cash dividend එකක් අපිට අර theoretically ඒ theory එකට අනුව බලන්න පුළුවන් මේකේ price එක කොතෙන්ද වැටෙන්නේ අඩු වෙන්නේ කියන එක. හැබැයි scrip dividend එකකදී අපිට එහෙම theory එකකට හරියටම කියන්න බෑ මේක කොතෙන්ද වැටෙන්නේ කියලා. ඒක supply එකේ වැඩිවීම සහ මේ investors ලගේ තියෙන sentiment එක market sentiment එකත් එක්ක මේකේ drop එක තව වැඩි වෙන්න පුළුවන්. ඒතකොට එතනදී factors දෙකක් බලපානවා මේ scrip dividend වලදී. හරිනේ. ඒ වෙලාවේ තියෙන market එකේ අනිකුත් conditions, ඒ වගේම supply එක, ඒ වගේම investors ලා මම මේ කතා කරපු reasonsම cash වලට තියෙන කැමැත්ත සහ ඒව මුදල් බවට පත් කරගන්න sell කරන එක මෙන්න මේ වගේ අනිත් factors උත් මේකට බලපානවා. එහෙනම් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති. මේ cash dividend සහ scrip dividends වලින් market එකේ ෂෙයාර් එකකට වෙන බලපෑම ගැන තේරුම් ගන්න. ඉතින් මේක පිළිවෙලට පැහැදිලිව මුලින් ඉඳන් බලන්න, තියෙන දේවල් නෝට් ඩවුන් කරගන්න, තියෙන ප්‍රශ්න කමෙන්ට් කරන්න, මතකතුව subscribe කරගන්න අමතක කරන්න එපා. මේ වගේ ගොඩක් වැදගත් වීඩියෝස් අපි ඉස්සරහට අරගෙන යනවා. අපිට ටාගට් එකක් තියෙනවා මේ channel එක. මේ අවුරුද්ද ඇතුලේ ලක්ෂයක සීමාව පන්නන්න. ඉතින් අපි හිතනවා ඔයාලා අපිට ඒකට support එකක් දෙවි කියලා. ඔයාලා දන්න අයට මේක share කරයි කියලා. එහෙනම් අපි ගොඩක් වැදගත් වීඩියෝස් වලින් ඉස්සරහට මුණ ගැහෙමු. ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.